ඉතින් මෙන්න මේ වගේ thumbnail එකක් බලමු කොහොමද ඩිසයින් කරගන්නේ කියලා. හෙලෝ ගයිස් කොහමද ඔයාලට? ඉතින් ඔයාලා හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් මම අද වීඩියෝෙන් අරගෙන ආවිලා තියෙන්නේ කොහොමද YouTube thumbnail එක ලේසියෙන්ම Photoshop use කරලා ඩිසයින් කරගන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා ඕනේ යමු වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම පල්ලෙහා තියෙනවා කළු පාට subscribe button එක. ඉතින් ඒක උඩ click කරලා මට support එකක් දෙන්න. අනිවාර්යයෙන්ම මේ වගේ වැදගත් වෙන වීඩියෝස් ඔයගොල්ලන්ට ඉස්සරහටත් ගේන්න. ඒක මට ලොකු හයියක් වෙයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි guys Photoshop software එක මෙන්න මේ විදිහට මම open කරගෙන තියෙනවා. ඉතින් මම මුලින්ම කරන්නේ YouTube thumbnail එකට ගැලපෙන size එකට canvas එකක් create කරගන්න. ඒකට මම file වල new යනවා. ගිහිල්ලා unit එක pixel තියලා width එකට 1280ක් වගේම height එකට 720ක් දෙනවා. resolution එකට 300ක් වගේ දීලා මේක create කියන button එක උඩ click කරලා create කරගන්නවා. හරි දැන් අපේ canvas එක create වෙලා ඉවරයි. මම මේකට background එකක් add කරගන්නවා. ඉතින් මම Google එකෙන් background එකක් download කරගත්තා. ඉතින් ඔයගොල්ලෝගේ thumbnail එකටත් ගැලපෙන background එකක් Google එකෙන් search කරලා ඔයගොල්ලන්ටත් ලේසියෙන්ම download කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ image එක අපේ මෙන්න මේකට add කරගන්න පුළුවන්. අපි කරන artwork එකට add කරගන්න පුළුවන්. click and drag කරලා මෙන්න මේ විදිහට click and drag කරලා අපේ canvas area එක උඩට ඇවිල්ලා අතාරින්න තියෙන්නේ. දැක්කනේ. එතකොට යාව මෙන්න මේ විදිහට add වෙනවා new layer එකකින්. ඊට පස්සේ මට මේකේ size එක පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ layer එක select කරලා කියන අපිට size එක adjust වෙන්න ඕන layer එක select කරලා edit වල free transform යනවා. ගියාට පස්සේ මෙන්න මේ වගේ board එකක් එනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ points තියෙනවා. ඒ point එකකින් අල්ලලා අපිට මේකේ size එක අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම enter කරගන්නවා. මට මේක පොඩ්ඩක් black වෙන්න ඕනේ. මම ඒකට කරන්නේ image වල adjustment වල levels යනවා. ගිහිල්ලා මෙන්න මේ පැත්තෙන් මෙන්න මේ white cursor එක තියෙනවනේ. මෙන්න මේක පොඩ්ඩක් black පැත්තට ගේනවා. මෙන්න මේ විදිහට ගෙනල්ලා තියාගන්න. ඕකේ කරගන්න. හරි. ඉතින් මම image එකක් අරගෙන මෙන්න මේ වගේ character එකක image එකක් අරගෙන මම ඒක background එක remove කරගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ටත් පුළුවන් Google එකේ search කරන්න background remove කියලා. ඒතකොට මෙන්න මේ වගේ websites ගොඩක් එනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට මෙන්න මේ වෙබ්සයිට් වලට දාලා try කරලා හොඳ quality එකකින් සහ හොඳට background එක remove වෙන site එකක් තෝරගෙන ඔයාලට background එක ලේසියෙන්ම remove කරගන්න පුළුවන්. එහෙම නැත්නම් Photoshop එකේ tools තියෙනවා. ඒ tool use කරලා මේ වගේ background එක remove කරගන්න පුළුවන්. ඉතින් මම මේකට background remove කරන එක නම් add කරලා නැහැ මේ වීඩියෝ එකට. ඉතින් ඒ වගේ වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන්ම comment section එක තියෙනවා. comment එකක් දාගෙන යන්න. ඉතින් මම background remove කරන විදිය කියලා දෙන්නම්. හරි. ඉතින් දැන් අර image එක add කරපු විදිහට මම මේකත් click and drag කරලා අපේ canvas එකට ගෙනල්ලා අතාර ගන්නවා. ඊට පස්සේ මෙතනින්ම මම size එක පොඩ්ඩක් අඩු කරලා මෙන්න මේ විදිහට තියාගෙන enter කරගන්නවා. හරි. ඊට පස්සේ මට මේකේ පොඩ්ඩක් glow එකක් වගේ add වෙන්න ඕනේ background එකෙන්. මේ character එක පිටිපස්සට. ඉතින් මම මුලින්ම කරන්නේ මෙන්න මේ අපේ background දාපු image එක select කරලා create a new layer කියන icon එක උඩ click කරලා අලුත් layer එකක් create කරගන්නවා. ඉතින් මම මේ background එක select කරන්න හේතුව තමයි මට ඕනේ මෙන්න මේ character එකට පල්ලෙහාන් මේ new layer එක ගන්න. එන්නේ ඒකින් තමයි මම මෙන්න මේ layer එක select කරලා new layer එකක් ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ new layer එක select කරලා මම ගන්නවා brush tool එක. brush tool එක අරගෙන hardness එක බිඳුවක් දාගන්න. අනිවාර්යයෙන්ම hardness එක වැඩි වෙලා තිබ්බොත් hardness එක බිඳුවක් දාගන්න. ඊට පස්සේ මෙතනින් foreground color එක අපි වෙනස් කරගමු නිල් පාටට වගේ. මම මෙන්න මේ විදිහට නිල් පාට වගේ foreground color එක වෙනස් කරලා brush එකේ size එක අපිට adjust කරගන්න පුළුවන්. shortcut එකට තමයි P එකේ එහා පැත්තේ තියෙන brackets දෙක. ඉතින් ඒවෙන් අඩු වැඩි කරගන්න පුළුවන් brush එකේ size එක මම මෙන්න මේ ගානට විතර තියාගෙන click එකක් දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පේනවා ඇති background එකේ පොඩියට glow එකක් වගේ add වුණා. ඉතින් මට ඊට පස්සේ කරන්න ඕනේ මේකේ පොඩ්ඩක් මම කරන්නේ foreground background මාරු වෙනවා මෙන්න මේ තියෙන arrow එකෙන්. ඊට පස්සේ මේක white color එක අරගෙන මම පොඩ්ඩක් brush එකේ size එක අඩු කරලා ආයි මෙන්න මේ හරිය click එකක් දෙනවා. ඔන්න ඔය විදිහට. හරි. දැන් මේ වැඩේත් හරි. දැන් මට මේකට text එක add කරගන්න ඕනේ. ඒකට මම කරන්නේ text tool එක ගන්නවා. text tool එක අරගෙන click එකක් දෙනවා. දීලා මේකේ type කරගන්නවා thumbnail කියලා. මේ විදිහට type කරලා move tool එක අරගෙන පොඩ්ඩක් මෙන්න මේ වගේ ගෙනල්ලා තියා ගන්නවා. ඊට පස්සේ මම ආයේ move tool එකේ ඉන්න ගමන් මේක double click කරනවා. click කරාම මෙන්න මේ විදිහට අපේ text එක select වෙනවා. ඊට පස්සේ මම මෙතනින් font එක මාරු කරගන්නවා. මෙන්න මේ වගේ font එකකට ඔයගොල්ලන්ට ගැලපෙන font එකකට change කරගන්න.
ඊට පස්සේ මං එන්ටර් කරගන්නවා. හරි ඊට පස්සේ මම ආයෙ ටෙක්ස්ට් ටූල් එක අරගෙන මේ වගේ ක්ලික් එකක් දීලා මේකේ ටයිප් කරගන්නවා ඩිසයින් කියලා. ඊට පස්සේ ඒකේ ෆොන්ට් එක මම මාරු කරගන්නවා මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මේ වගේ ෆොන්ට් එකක් දාගන්නවා. ඊට පස්සේ එන්ටර් කරලා මම මේකත් මේ විදිහට යටින් තියාගන්නවා. ඔන්න ඔය විදිහට. හරි ඊට පස්සේ මට මේකේ කලර්ස් වෙනස් වෙන්න ඕනේ. මම මුලින්ම කරන්නේ මෙන්න මේ thumbnail කියන ලේයර් උඩ ක්ලික් කරලා blending option වලට යන්න ඕනේ. ඒකට යන්න පුළුවන් අපිට මෙන්න මේ FX කියලා තියෙනවා add layer style කියලා. එන්නේ එකේ icon එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතනින් blending option යන්න පුළුවන්. ගිහිල්ලා මම මෙන්න මේකේ තියෙනවා gradient overlay කියලා. මම මෙන්න මේකේ name එක උඩ ක්ලික් කරගන්නවා. එතකොට ටික් එකක් වැටලා අපිට මෙයාගේ settings ටිකත් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ gradient බාර් එක උඩ ක්ලික් කරාට පස්සේ gradient editor කියලා window එකක් open වෙනවා. ඊට පස්සේ මෙතනින් අපි මම කරන්නේ මෙන්න මේ යට තියෙන පළවෙනි color stop එක ක්ලික් කරලා මෙන්න මේ color stop එක ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා color කියලා මේක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට color picker එකක් එනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේකට තැඹිලි දෙනවා. ඕකේ කරගන්නවා. ඊට පස්සේ මේ දේ දකුණු අත පැත්තේ තියෙන color stop එක ක්ලික් කරලා මේකේ color එක උඩ ක්ලික් කරලා මම මේකට දෙනවා yellow part yellow වගේ. හරිද? මෙන්න මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ මේකේ තියෙන inner glow කියලා මේක උඩ ක්ලික් කරලා මම මේකේ white තියෙන්නේ මේකේ color එක ක්ලික් කරලා මේ විදිහට color pick එක අරගෙන ඒකටත් දෙනවා white. ඔය විදිහට දීලා drop shadow එකක් දෙන්න ඕන. ඔයගොල්ලෝ මෙතනින් පුළුවන් drop shadow එකක් දෙන්න. මම ඒකටත් yellow වගේ ගන්නවා. පොඩ්ඩක් අත පාට orange වගේ ගන්නවා. අරගෙන පොඩ්ඩක් මේ විදිහට distance ටික හදලා multiply එක මම normal දාගන්නවා. ඔන්න ඔය විදිහට මම තියාගන්නවා. හරි ඊට පස්සේ ඕකේ කරගන්නවා. දැන් අපේ ටෙක්ස්ට් එක ඉෆෙක්ට් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ මම මෙන්න මේ ඩිසයින් කියන එකටත් ඉෆෙක්ට් එකක් හදා ගන්නවා. මම ඒ ලේයර් එක ක්ලික් කරලා FX වල blending option යනවා. මේ විදිහට blending option ඇවිල්ලා මේකෙත් gradient overlay යනවා. මම මේකට දෙනවා gradient bar එක ක්ලික් කරලා මේ පළවෙනි color stop එක සිලෙක්ට් කරලා මම ඒකට සුදු දෙනවා. දෙවෙනි color stop එක සිලෙක්ට් කරලා මම ඒකට අලු දෙනවා. ඊපස්සේ ඕකේ කරනවා. මේ window එකත් මම ඕකේ කරගන්නවා. ඊට පස්සේ මේකේ inner glow කියන එකට ඇවිල්ලා මම මේක yellow වෙනුවට දෙනවා සුදු පාට white color එක. ඊට පස්සේ drop shadow එකට ගිහිල්ලා මම shadow එකක් දෙනවා. ඒකටත් දෙන්නම් මම මෙන්න මේ අලු පාට වගේ distance එක පොඩ්ඩක් අඩු කරලා ඔන්න ඔහොම තියාගන්නවා. ඊට පස්සේ ඕකේ කරගන්නවා. හරි ඊට පස්සේ මම YouTube එකේ logo එකක් download කරගෙන තියෙනවා මෙන්න මේක. මෙන්න මේක. ඊට පස්සේ මම මෙන්න මේක click and drag කරලා අර විදිහටම add කරගන්නවා. මට මේ layer එක උඩට ගන්න ඕනේ. මම ඒකට කරන්නේ මේ layer එකෙන් click and drag කරලා මෙන්න මෙහෙම උඩට ගෙනල්ලා අතාරිනවා. එතකොට මේ layer එක උඩට එනවා. ඊට පස්සේ මේකේ size එකත් හදා ගන්න ඕනේ. edit වල free transform යනවා. ඊට පස්සේ මෙන්න මේ point එකෙන් click කරලා මේකේ size එකත් හදලා මම මෙන්න මේ විදිහට තියා ගන්නවා. දැන් මේකේ තියෙන්නේ කළු පාට. මට මේක white color එකට හදා ගන්න ඕනේ. මම කරන්නේ rectangular marquee tool එක ගන්නවා. අරගෙන මෙන්න මේ text එකේ මෙන්න මේ ටිකට selection එකක් දා ගන්නවා. හරිද? මෙන්න මේ ටිකට selection එකක් දා ගන්නවා. ඉතින් මේ selection එකක් දාගත්තම මේක deselect කරන්න පුළුවන්. select වල deselect ගිහිල්ලා ඊට මේ විදිහට selection එකක් දාගෙන මම control එකයි J එකයි press කරනවා. control J. එතකොට ඒකේ duplicate එකක් එනවා. ඊට පස්සේ මේ layer එක select කරලා තියෙද්දි FX වල blending option ගිහිල්ලා මම color overlay එකට ගිහිල්ලා white color එක දෙනවා මෙතන. ඕකේ කරගන්න. ඊට පස්සේ මේ layer දෙකම select කරලා control එකත් එක්ක control G ඔබලා group කරගන්නවා. ඊට පස්සේ මට මේකට මගේ අර හදපු thumbnail දෙක තුනක් add කරගන්න ඕනේ. එතකොට තව ලස්සන වෙන හින්දා ඉතින් ඒකට මම කරන්නේ මම හදපු thumbnail දෙක තුනක් open කරගන්නවා. හරි ඉතින් මෙන්න මේ විදිහට thumbnail දෙක තුනක් මම select කරලා click and drag කරලා දාගන්නවා අපේ මෙන්න මේ canvas එකට. ඊට පස්සේ මෙන්න මේ හරිය ඔබනවා. ඊට මේකටත් හරිය ඔබනවා. ඊට මේකටත් හරිය ඔබනවා. ඊට පස්සේ මේ layer තුනම මේ විදිහට select කරගන්නවා. control එකත් එක්ක ඔයගොල්ලන්ට multiple layer select කරගන්න පුළුවන්. මේ දෙකක් හෝ දෙකට වඩා ගාණක්. ඊට පස්සේ edit වල free transform ගිහලා මේ තුනම select කරලා පොඩ්ඩක් scale එක අඩු කරගන්නවා. මෙන්න මේ විදිහට වගේ scale එක තියා ගන්නවා. ඊට පස්සේ හරිය ඔබනවා. ඊට පස්සේ මේ layer තුන deselect කරගන්න එක layer එකක් click කරලා ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට තියාගන්න තියෙනවා ඔයාලට.
හරි ඊට පස්සේ මට මේකේ තුනම සිලෙක්ට් කරගන්නවා මම ආයේ මේ විදිහට කන්ට්‍රෝල් එකත් එක්ක මේ ලේයර් තුනම එඩිට් වල ෆ්‍රී ට්‍රාන්ස්ෆෝර්ම් යනවා ඊළඟ සයිස් එක අඩු කරගන්න මෙතනින් තියාගන්න ඊට පස්සේ ඔයගොන්ට ඕන නම් මේක රොටේට් කරගන්න පුළුවන් එඩිට් වල ආයි ෆ්‍රී ට්‍රාන්ස්ෆෝර්ම් ගිහිල්ලා මෙන්න මේ විදිහට මෙන්න මේ පොයින්ට්ස් වලට ලං කරන්න නැතුව පොඩ්ඩක් ඈඩ් කරාට පස්සේ මේ දැක්කද කර්සර් එක වෙනස් වෙනවා එතකොට රොටේට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයගොන්ට පුළුවන් රොටේට් කරන්න ඔයගොල්ලෝ කැමති විදිහට ඒක තියාගන්න ඉතින් මම මෙහෙම තියාගන්නවා ඊට පස්සේ මම මේකට ලයින් එකක් එන්න ඕන මම ඒකට කරන්නේ මෙන්න මේ බේසික් ෂේප් තියෙන ටූල් එක තියෙනවා ඒක රෙක්ටැන්ගල් ටූල් එක ඒක ඇතුළට ගියාට පස්සේ ලයින් ටූල් කියලා එකක් තියෙනවා මෙන්න මේ ලයින් ටූල් එක අරගෙන මේ විදිහට shift එකත් එක්ක click and drag කරගන්නවා drag කරලා stroke එකට මම white color එක වගේ දෙනවා දීලා stroke size එක මම මෙතනින් වැඩි කරගන්නවා ටිකක් ඔන්න ඔය විදිහට ඊට පස්සේ මට මේකේ rounded cap දාගත්තා නම් හරි දාලා ඕකේ කරගන්න ඔන්න ඔය විදිහට මෙතනින් අර rounded cap දාලා ඔන්න ආයෙත් ආ පොඩ්ඩක් ස්ට්‍රෝක් එකේ සයිස් එක අඩු කරගන්න උල ඔය ගන්නට වගේ ඔන්නම තියාගන්න. ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ මං හිතනවා පොඩි හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මම ඕගොල්ලන්ට මේ වීඩියෝෙන් අරගෙන ආවේ බේසික් විදිහට කොහොමද YouTube thumbnail එක ඩිසයින් කරගන්නේ කියලා. ඉතින් ඕගොල්ලොන්ට තවත් මේ වගේ වීඩියෝස් ඕන නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන කමෙන්ට් එකක් දාන්න මම අරගෙන එන්නම්. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම දෙයක් ඉගෙන ගත්තා නම් subscribe නොකර යන්න එපා. ඉතින් මට කරන උදව්වක් විදියට පුළුවන් නම් පුංචි subscribe එකක් දීලා support එකක් දෙන්න මට මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට ගේන්න. එහෙනම් අපි යනවා bye bye set එකටම පරිස්සමෙන් ඉන්න.